ගිය පාර වෙසක් එකට අපි දන්සලක් දුන්න හින්දා අපිට දන්සල් යන්න බැරි වුණා. හැබැයි මේ පාර පොසොන් එකට දන්සල් යන්න අපි දෙන්නත් එක්ක උදෙන්ම පටන් ගත්තා. හස්බන්ඩ් පොරොන්දු වෙලාමයි හිටියේ දන්සල් 20කට එකයි යනවා කියලා. කොහොම හරි මුලින්ම අපිට කඩල දන්සලක් හම්බුණා. රසට තිබ්බා. ඊට පස්සේ පොලිමේ ඉඳලා අපි සව් ගත්තා. මේ සව් එකත් හරිම රසට තිබ්බා. හැබැයි මට නම් තව ටිකක් විතර සීනි අඩු වුණා නම් මේක සුපිරි. ඒ වුණාට රසයි. අඩුපාඩුවක් නෙමෙයි. මං ඉතින් රහ තමයි රේට් කරන්නේ. ඊට පස්සේ ලොකු පොලිමක ඉඳලා අයිස්ක්‍රීම් එකක් ගත්තත් මං ඒකේ හිටපු බව් එක්ට දුන්නා. ඊට පස්සේ එන මගදී අපිට හම්බුණා ෆ්‍රෙෂ් පැණි දොඩම් බීම එකක්. ඒක මාර රසයි, මාර රිෆ්‍රෙෂින්. ඒ වෙලාව 11ට විතර හින්දා ඒ වෙලාවට මාර විදිහට ඒක සෙට් වෙලා ගියා. ටිකක් උදෙන්ම ගිය හින්දා ගොඩක්ම බොන කරන දේවල් තමයි අපිට හම්බුනේ. මේ තමයි දවසේ පළවෙනි හයිලයිට් එක. කුරක්කන් කැඳ එකක්. මේක නම් මාරම රසට තිබ්බා. හොඳම වැඩේ කියන්නේ අපි ඒක බොනකොටම තමයි හොඳ වැස්සකුත් වැස්සේ. ඉතින් උණු උණුවේ කුරක්කන් කැඳ එක පුදුම රසක් තිබ්බේ. ඒක ඉතින් මූණෙන් පේනවානේ. රසට වඩා මට තිබුණේ මේ පාර දන්සල් කීපයක්ම වඳින්න පුළුවන් වුණ සතුට. වඳිනවා කියන වචනේ වැරදි නම් සමා වෙන්න. දවල් වෙලා ආයමත් අපි ගියා පොඩි රවුමක් තගලා නාලා කරලා යනකොටම ගෙවල් ළඟ බත් දන්සලක් තිබ්බා අයිස්ක්‍රීම් එකත් එක්ක. අඩියක් පව් කරන්න හම්බුනේ නැහැ. තව දන්සලක් හම්බුණා මික්ස් ෆ්‍රයිඩ් රයිස් එක. මෙදා පාර වැඩිපුරම හම්බුනේ අයිස්ක්‍රීම් දන්සල්ද කොහෙද? හැබැයි මේක තමයි මං කන පළවෙනි අයිස්ක්‍රීම් එක. රැට බත් විතරක් නෙමෙයි මදි පාඩුවටත් එක්ක හොඳ ලුණු මිරිසක් එක්ක උණු රොටි හම්බුණා. ඔන්න ඔහමයි අපේ දන්සල්. දානට හිත පහළුණු, දන් දුන්න, සහභාගී වුණු හැමෝටම පින් අයිති වේවා.